ෆස්ට් මේ එපිසෝඩ් එක ස්ටාර්ට් වෙන්නේ පොස්පරස් කින් තමයි. ඉතින් ප්‍රින්සස් ගේ කට්ටියකින් බේරිලා පොස්පරස් මොකද්ද කරන්නේ? එතන දුවගෙන කොමාරික් ගෙදරක් ඇතුළට එන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් එන්නේ ඒ ගෙදර ඇතුලේ ෆොටෝස් එකම බලන් ඉන්නකොට තමයි ආගේ අතීතයේ පෙන්වන විදිය බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ පොස්පරස් ඇත්තට මේ විදියට වෙනස් වෙන්න කලින් සයන්ටිස්ට් කෙනෙක් වශයෙන් තමයි වැඩ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ පවුලත් එක්ක හොඳින් තමයි පොස්පරස් ඉඳලා තියෙන්නේ. මෙයා වැඩ කරන්නේ රූපතෝන් කියන කෙනෙක්ට තමයි. මෙයා ගෝතම් වල ඉන්න නම්බර් 1 ගෑන්ග්ස්ටර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බිස්නස්මන් කෙනෙකුත් වෙනවා. අපේ පොස්පරස් මොකද්ද කරන්නේ? නියුක්ලියර් ෆියුෂන් රියැක්ෂන් එක ගැන ප්‍රොජෙක්ට් එකක් තමයි පොස්පරස් කරන්නේ. ඉතින් මේක ගැන එයාගේ වයිෆ් ගොඩක්ම කනස්සල්ලින් තමයි ඉන්නේ. මොකද එයා වැඩ කරන්නේ ගෑන්ග්ස්ටර් කෙනෙක් ගාව. ඉතින් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියන එක හරියටම දන්නේ නැහැ. අනිත් එක මෙන්න මේ නියුක්ලියර් ප්‍රොජෙක්ට් එක නිසා ගොඩක් කට්ටියගේ ජීවිත පාව නැති වෙන්න පුළුවන්. ඉතින් මේවා ගැන අපේ පොස්පරස්ට කියනත් එක්කම පොස්පරස් මේකෙන් කැන්සර් එක පාව නැති කරන්න පුළුවන් එක ගැන තමයි ප්‍රොජෙක්ට් එක කරන්නේ. මේ කට්ටියට එකක් කියලා මම වෙනත් ප්‍රොජෙක්ට් එකක් තමයි කරන්නේ. ගොඩක් ජීවිත බේර ගන්න හැකියාවක් තියෙනවා. කැන්සර් එකකින් නැති වෙච්ච ඔය මගේ තාත්තවා මෙන්න මේ ප්‍රොජෙක්ට් එක කලින්ම මම කරලා තිබ්බනම් බේර ගන්න හැකියාවක් තිබ්බා. මේ දේවල් ඔක්කොම තියාගෙන තමයි මම මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ කියලා පොස්පරස් කියනවා. හැබැයි වයිෆ් ටෙච්චර් ලොකුවට මේක අල්ලන්නේ නැහැ. එහෙම ඉන්නකොට මෙන්න මේ රූපතෝන්ට මෙන්න මේ නියුක්ලියර් ප්‍රොජෙක්ට් එක හදලා දීලා ඉවර කරනවා. ඒකෙන් පස්සේ ගෙදරට ඇවිල්ලා බලනකොට ඒගේ වයිෆ් හා ළමයි කියන දෙන්නාම මෙන්න මේ රූපතෝන් මරලා ඉන්න විදිය තමයි පෙන්වන්නේ. මේකේ රූපතෝන් කරන්නේ කියලා බලනකොට පොස්පරස් දුන්න කෝඩ් එක හරියට වැඩ කරන්නේ නැහැ. වෙන මොකක්ද එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මාව රැවට්ටුවයි කියන්නේ කේන්තියට තමයි මේ වෙලාවේදී ආගේ වයිෆ් හා ළමයි කියලා දෙන්නව මරන්නේ. ඉතින් අනේ මිනි මැරුමට අපේ පොස්පරස්ම තමයි කරේ කියලා යාට සාක්ෂි යාගේ අත අනේ ලේවල තියලා සාක්ෂි නිර්මාණය කරන විදිහත් පෙන්වනවා. පොස්පරස්ගේ ළමයි වයිෆ්යි දෙන්නම මරලා තියෙන්නේ පොස්පරස් කියලා තමයි මේ වෙලාවේදී රූපතෝන් හදන්නේ. මිනි මැරුමත් එක්කම අපේ පොස්පරස් අනේ නියුක්ලියර් ෆියුෂන් ප්‍රොජෙක්ට් එක තියෙන තැනට එක්කන් යනවා. ඉතින් එතකොට ගෝතම් වල සිටි එකත් අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි පොස්පරස් අනේ වෑන් එකෙන් එළියට යන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් එතන බේරෙන්න කියලා යනකොට මේක හරියන්නේ නැහැ. ඉතින් රූපතෝන්ගේ කට්ටිය ඇවිල්ලා මෙන්න මේ පොස්පරස්ව අල්ලගෙන රූපතෝන්ගේ අනිත් ප්‍රොජෙක්ට් එක තියෙන තැනට යනවත් එක්කම මෙන්න මේ ගෙදරදී පොඩි ගැහන් ළමෙක් කෙන විදිහ පෙන්නනවා. මට බඩගිනි කියලා මේ ගැහන් ළමයා කියනවත් එක්කම පොස්පරස් මේ ගැහන් ළමයට කෑම එක හදන් දෙන විදිහ බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම බ්‍රයිඩ් හා නීන කියන දෙන්න රෙඩ් ලයිට් ඒරියා එකට යන විදිහ පෙන්නනවා. ප්‍රින්සස්ගේ කට්ටියකින් බේරෙන්න. එතන ඉන්න කෙනාටත් කියනවා අපි දෙන මෙතනට ආවයි කියලා ප්‍රින්සස්ගේ කට්ටියට කියන්න එපා. අපි මෙතන හැංගෙනවා. මේක විතරක් කියලා තිබ්බොත් උඹේ ඔලු කට පුපුරනවා කියලා බ්‍රයිඩ් එතන තර්ජනය කරනවත් එක්කම එතන හිටපු සෝල්ජර්ස් පා මෙන්න මේ රෙඩ් ලයිට් ඒරියා එකට එනවා. ඉතින් එතන බ්‍රයිඩ් හා නීන කියන දෙන්නා බේර ගන්න විදිහ පෙන්නනවත් එක්කම මෙතන බ්‍රයිඩ් නීන නැති නිසා ප්‍රින්සස්ගේ කට්ටියත් එළියට යනවා. ඒකත් එක්කම රික් හා ක්ලේෆේස් එක්ක ගිය ෆයිට් එක නිසා රික්ට ගොඩක් ලොකුවට තුවාල වෙලා තියෙනවා. ඉතින් මේක දැකලා අපේ ඇමන්ඩා බෝල හා ඉකොනොමික්ස් කියන දෙන්නා හොස්පිටල් එකට රික්ව දාන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම රික් හොස්පිටල් එකට ඉන්න අතරතුරම එරික් ෆ්‍රැන්කන්ස්ටයින් මොකද්ද කරන්නේ? එතන තිබ්බ ෆ්ලයිට් එකක් අල්ලලා පොකිලිස්තාන් වලට යන්න උත්සාහ කරනවා. ෆ්ලයිට් එකේ ඇතුලේ හිටපු පැසෙන්ජර් කෙනෙක්වත් මාරලා එතන ඉන්න පයිලට්ලට තර්ජනය කරන විදිය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැම්මම පොකිලිස්තාන් වලට ගෙනේපන් වාහනේ නැත්තම් උඹත් මේ වගේම මැරෙන්න සූදානම් කියලා තර්ජනය කරනවත් එක්ක එතන හිටපු පයිලට්ස්ලා මොකද්ද කරන්නේ? පොකිලිස්තාන් වලට යන විදිහ පෙන්නනවා. ඒ කියන්නේ අතරතුරම වීසල් මොකද්ද කරන්නේ? ප්‍රින්සස්ගේ කට්ටියකින් බේරිලා කැලාවක් ඇතුළට දුවන විදිහ පෙන්නනවා. ඉතින් එතන වුල්ෆ් රංචුවක් ඇවිල්ලා වීසල්ගේ පස්සෙන් එනවා. ඉතින් වීසල් පවා මුංගේ බේරිලා දුවනකොට එක පැත්තක අහුවෙන විදිය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීසල් මොකද්ද කරන්නේ? එතන තිබ්බ කෝටුවක් අරගෙන විසි කරනවා. ඉතින් ඒ වෙලාවේදී වීසල් හා අනේ වුල්ෆ් රංචුව යාළු වෙන විදිය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එකම ජානවලින් හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම මේ කට්ටිය සෙල්ලම් කර කර ඉන්නකොටම ෆොස්ෆරස් අනේ ගෑන් ළමයාට කැමක හදන් දීලා තියෙන විදිහ පෙන්නනවා. ඉතින් ඒ ළමයා පාන්නේ කැමක කකා ඉන්නකොටම ඒ ගෑන් ළමයා බලාගෙන එයාගේ අතීතය පෙන්වන විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් රූපතන් මොකද්ද කරන්නේ? අන්නේ නියුක්ලියර් රියැක්ෂන් කියන තැනට පොස්ෆරස් එක්කන් ඇවිල්ලා ප්‍රශ්න අහන විදිහ පෙන්නනවා. ඔය පොස්ෆරස් පවා කියනවා මම ඔබ කියපු දේවල් ඔක්කොම කරලානේ දීලා තියෙන ආයසරයක් ඇයි මේක ළමයා වයිෆයි මැරුවේ. අපට හොඳක් වෙන්නේ නැහැ කියනකොටම රූපතන් කියනවා ඕ උඹ ඇවිල්ලා මට ප්‍රොජෙක්ට් එක හදලා දුන්නද? උඹ දීලා තියෙන්නේ වැඩ කරන්න නැති මකුලක්. ඉතින් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොජකෝ නියුක්ලියර් ෆිෂන් කෝඩ්ස් කියලා පොස්ෆරස්ගෙන් අහනවා. පොස්ෆරස් පවා කියන මම දන්නේ නැහැ. කොහෙද
තියෙන්නේ කියනත් හරියටම දන්නේ නැහැ කියලා කතා කර කර ඉන්නකොටම රූපතෝන්ගේ කට්ටිය දැන් තිබ්බ ෆයිල් එකක නම්බර්ස් වගේක් හොයාගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් එතකොට තමයි රූපතෝන් අහන්නේ පොස්පරස්කින් කොහෙද ගියපන් කෝච් කියලා කියනකොටම පොස්පරස් එතකොට තමයි හිතෙන්නේ එයාගේ වයිෆ් තමයි මෙන්න මේ කෝච් ටික හංගලා තියෙන්නේ නියුක්ලියර් ෆිෂන් රියැක්ෂන් එක සිද්ධ කරන්නේ නැතුව ඉන්න. මොකද මෙන්න මේ නියුක්ලියර් කෝච් එළියට ගියා නම් ලොකු වෝල් වෝල් එකක් ස්ටාර්ට් වෙන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි පොස්පරස්ගේ වයිෆ් කරලා තියෙන්නේ. මගේ වයිෆ් තමයි මේව හංගලා තියෙන්නේ මට දන්නේ නැහැ කියලා කියනවත් එක්කම රූපතෝන් මොකද්ද කරන්නේ පොස්පරස්ව අනේ නියුක්ලියර් ෆිෂන් රියැක්ෂන් මැෂින් එක ඇතුළට දාන විදිහ පෙන්නනවා. උඹත් උඹේ වයිෆ් එක්කම ඵලයන් කියලා ඒක ඇතුළට දාලා මේ කට්ටිය යනවත් එක්කම අනේ මැෂින් එක ඔන් වෙලා ෆොස්ෆරස්ගේ ඇඟ පුරාම නියුක්ලියර් රියැක්ෂන් එක ස්ටාර්ට් වෙන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොමික්ස් වල වෙනස් විදිහට තමයි සිද්ධ වෙන්නේ. කොහොමද හල්ක්ට ගැමා රේඩියේෂන් එන විදිහටම තමයි ෆොස්ෆරස්ටත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකදී චුට්ටක් වෙනස් කරලා තියෙනවා. ඉතින් ෆොස්ෆරස් අන්න ඒ නියුක්ලියර් රියැක්ෂන් මැෂින් එක ඇතුළෙම බොඩි එක වෙනස් වෙලා ස්කෙලිටන් එක විතරයි පේන විදිහ බලා ගන්න පුළුවන් වෙන්නේ. එයාගේ මස් ඔක්කොම ට්‍රාන්ස්පරන්ට් වුණා කියලා කියන්න පුළුවන්. අපේ ෆොස්ෆරස් මොකද්ද කරන්නේ? එයාගේ පවර් එක හම්බ වෙනවත් එක්කම එළියට එන විදිහ බලා ගන්න පුළුවන්. ඒ ඇවිල්ලා එතන තමයි ෆොස්ෆරස් hina වෙන්නේ. නිකන් නෙවෙයි hina වෙන්නේ. මාව මේ විදිහට වෙනස් කරපුවා මගේ ළමයා හා වයිෆ් එක විනාශ කරපුවා ඔක්කොම වුණ පලිගන්නවයි කියලා ෆොස්ෆරස් එතනින් එළියට ඇවිල්ලා එක එකව හන්ට් කරන්න පටන් ගන්නවා. ෆස්ට් මේ යන්නේ රූපතෝන්ගේ ගෙදරට තමයි. ඉතින් එතන එකෙක් වැරදි මැගසින් එකක් කියවන් ඉන්නවා. ෆොස්ෆරස් ඇවිල්ලා කොහෙද රූපතෝන් කියපන් කියලා කියනකොට ඔයාගේ නේම් ලිස්ට් එක තියෙනවද කියලා දන්නේ නැහැ කියනවත් එක්කම ෆොස්ෆරස් උගේ මූණම අලු කරන විදිහ පෙන්නනවා. කිසිම අකුලක් ඕනේ නැහැ කියලා. අන්නේ රූපතෝන්ගේ ගෙදර ඇතුළටම යන්න හැකියාවක් හම්බ වෙනවත් එක්කම රූපතෝන්ගේ ෆැමිලි එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ෆොස්ෆරස් කියනවා මේ ස්කෙලිටන්ට අත දෙන්නකෝ හෑන්ඩ්ෂේක් කරමුනේ කියලා කියනවත් එක්කම එතනම මුළු පවුලම ෆොස්ෆරස් මරන විදිය තමයි පෙන්නන්නේ. ඉතින් ඇහැට ඇහැක් කියන විදිහට මගේ පවුල විනාශ කරන්නේ වගේ උඹේ පවුලත් විනාශ කරනවා කියලා රූපතෝන්ව මරනවා. ගෞතම් වල ඉන්න ලොකුම බිස්නස්මෑන් කෙනෙක් කචි රූපතෝන් මැරුණයි කියලා නිවුස් එක යනවත් එක්කම එතනදී තමයි රූපතෝන්ගේ කට්ටියව එකින් එක මරන්න උත්සාහ කරන්නේ. ෆස්ට්ම රූපතෝන්ගේ ගෝලයෙක්ව හිර කරලා පුච්චන විදිය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්කම සුපර් මාකට් එකේදී එක එකම මරන විදිහ පෙන්නනවා. හරි බෘටල් විදිහට තමයි මේ වෙලාවේදී මරන්නේ. ඒකත් එක්කම එක රූපතෝන්ගේ ගෝලයෙක්ව බිල්ඩින් එකක් උඩින් ඉඳන් අල්ලලා ඉන්න විදිය තමයි පෙන්නන්නේ. ඉතින් කකුල දිය වෙනවත් එක්කම අනේ ගෝලයා පවා උඩින් ඉඳන් බිමට වැටිලා මැරෙනවා. ඉතින් මේ විතරක් නෙවෙයි ගෞතම් වල ගැන්ග්ස්ටර් කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් එතන ඉන්න ගැන්ග්ස්ටර්ස්ලට පවා තර්ජනය කරනවා. උඹලගේ ඔක්කොම කොටස් මට හම්බ වෙන්න ඕන. මම තමයි ගෞතම් වල ඉන්න පීක් එක කියලා කතා කරනවා. කොහොම හරි අනේ ගෞතම් වල එයාටම කියලා කල්ට් එකක් කණ්ඩායමක් හදාගන්න හැකියාවක් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්. මේ ස්කෙලිටන් කියන මූණ දාගෙනම තමයි ෆොස්ෆරස්ගේ කට්ටිය ඉන්නේ. ඉතින් ලොකු විදියට හම්බ කරනවා කියලා කියන්න පුළුවන්. ලොකු පාටි එකක්ම මේක ඇතුලේ සිද්ධ වෙනවා. මියුසික්ලි තමයි මෙන්න මේ සීන් එක අරගෙන තියෙන්නේ. ඉතින් ෆොස්ෆරස් කරපු දේවල් පවා සමහරක් සීන් වල බලා ගන්න පුළුවන්. එහෙම මෙන්න මේ ෆොස්ෆරස් සල්ලි හම්බ කරනවත් එක්කම එතනට අපේ බැට්මන් එන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. බැට්මන් කියලා කියන්නේ DCU බැට්මන් තමයි. තාමත් මොන ඇක්ටර්ද රඟපාන්නේ මොන වගේ දින්නේ කියන කිසිම හින්ට් එකක් නැහැ. අනේ බැට්මන්ව තමයි ක්‍රීචර් කමාන්ඩර්ස් කියන සීරීස් එකේදී හින්ට් කරලා තියෙන්නේ. මේ බැට්මන්ව බලනකොට අපේ රොබර්ට් පැටින්සන් හරි බෙන් ඇෆ්ලික්ගේ බැට්මන් වගේ නෙවෙයි ඉන්නේ. ගොඩක්ම මසල් තියෙන බැට්මන් කෙනෙක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බෙන් ඇෆ්ලික්ගේ බැට්මන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ෆිසික් එකක් තමයි මේ වෙලාවේදී බලා ගන්න පුළුවන්. මම හිතන විදිහට බ්‍රේව් ඇන්ඩ් බෝල්ට් කියන ෆිල්ම් එකේදී අපේ බැට්මන්ව ගොඩක්ම මසල් තියෙන ඇක්ටර් කෙනෙක් තමයි කාස්ට් කරන්න ඕන කියලා මම හිතන්නේ. මොකද මෙන්න මේ ක්‍රීචර් කමාන්ඩර්ස් එකේදී ඒහා සමාන බැට්මන් කෙනෙක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් වෙනකොට ආරෙන්ජ් වෙනවා බැට්මන්ව බ්ලූ ඇන්ඩ් yellow කියන කොස්ටියුම් එකේ තමයි DCU බැට්මන්ව ජේම්ස් ගන් හිතන් ඉන්නේ කියලා ආරංචියක් එනවා. ඉතින් කිසිම ඩිරෙක්ටර් කෙනෙක් කරපු නැති දෙයක් තමයි මේ වෙලාවේදී බැට්මන්ට දෙන්නේ. ඉතින් මේක සුපිරිම බැට්මන් කෙනෙක් වෙයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ බැට්මන් තමයි අපේ ෆොස්ෆරස්ව අල්ලලා බෙලාරුස් කියන ප්‍රිසන් එකේ දාලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පස්සේ තමයි මෙන්න මේ ක්‍රීචර් කමාන්ඩර්ස් කියන ටීම් එකට ජොයින් වෙලා ඉන්නේ. මේක තමයි අපේ ෆොස්ෆරස්ගේ ඔරිජින් ස්ටෝරි එක කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් පස්සේ බ්‍රයිට් හා නීන කියන දෙන්න අන්නේ රෙඩ් ලයිට් ඒරියා එකේ ඉන්නකොට මෙතනට පුද්ගලයන් දෙන්නෙක් එන විදිහ පෙන්නනවා. ඉතින් එතන කෙල්ලෙක් දාගෙන උඩට යන විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙන්න වෙන කවුරුවත් නෙවෙයි මෙටා හියුමන්ස්ලා දෙන්නෙක් වෙනවා. මෙටා හියුමන්ස්ලා කියලා කියන්නේ ද මාවල් වල මියුටන්ට්ස්ලා කොහොමද ඉන්නේ? ඒ වගේ තමයි DC වල මෙටා හියුමන් කියලා කියන්න පුළුවන්. සුපර්මෑන් ෆිල්ම් එකේදීත් බලා ගන්න පුළුවන් වෙනවනේ. ඒ කට්ටියකින් දෙන්නෙක් තමයි මේ දෙන්න. ඉතින් උඩට යනවත් එක්කම බ්‍රයිට් පව අහන මොන වගේ ජීවිතයක්ද ඔය කට්ටිය ගත කරන්නේ? මෙහෙමද ජීවත් වෙන්නේ කියලා අහනකොට එතන ඉන්න කෙනෙක් කියනවා ඔයාගේ බොඩි එක වෙපන් එකක් වගේ පාවිච්චි කරනවා. අපි ඒ හා සමාන විදිහට තමයි අපේ බොඩි එකත් පාවිච්චි කරන්නේ කියලා එහෙම කතා කර කර ඉන්නකොටම උඩ සද්දයක් ඇහෙන විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් මොකද්ද සද්ද කියලා තින්න ගහන කෙනා උඩට යනකොට මෙන්න මේ ගහන මයට හොඳටම ගහලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ විදිහට නෙවෙයි මම මේ කියන්නේ ඒ විදිහට නෙවෙයි.
කියන්නේ අතින් පයින් ගහලා මේ තුවාල කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතනින් ගහන කෙනත් කියනවා උඹලා දෙන්න මෙතනට ඇවිල්ලා ඒ ගෑමලමයිට හර්ට් කරන්න බෑ. දැම්මම ඵලයන් එළියට කියලා කෑ ගහනවත් එක්කම උඹට මොකද්ද කරන්න පුළුවන් කියලා ඒගේ ඉලෙක්ට්‍රිසිටි පවර් එක පෙන්වන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ දෙන්නටත් ඉලෙක්ට්‍රිසිටි පවර් එක තියෙන විදිහ තමයි පෙන්වන්නේ. අනේ වයසක ගෑනු කෙනාට ගහලා ඒ කෙල්ලව රේප් කරන්න යනකොටම පිටිපස්සේ නීනා මෙන්න මේ ගෑනම වෙනුවෙන් ඉන්න විදිහ පෙන්නනවා. දැම්ම මෙතනින් එළියට ඵලයන් කියලා කියනවත් එක්කම අඩෝ මේකව මරපම්බන් කියලා ඌත් එක්ක ආපු එකට කියන. ඉතින් මිනිහා පවා නීනා මරන්න එනකොටම බ්‍රයිට් නිකන් ඉන්නේ නැහැ. බ්‍රයිට් මූටත් වෙඩි දින විදිහ පෙන්නනවා. අයියෝ මගේ කා උඹ මැරුවද හිටපන් උඹට දෙන්නම් කියලා මිනිහාගේ ඉලෙක්ට්‍රිසිටි පවර් එකෙන් බ්‍රයිට්ම මරන්න එනවා. හැබැයි කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද බ්‍රයිට්ට ගොඩාක් කාලෙකින් ධම්ම ට්‍රේනින් එක වගේම එක්ස්පීරියන්ස් එක තියෙනවා. මුන් කවුද කියලා නිකන් වගේ තමයි මෙන්න මේ මෙටා හියුමන්ස්ලා ඩීල් කරන විදිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන්ම තේරෙන බ්‍රයිට්ට කොච්චර ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් කොහම හරි උගේ අතක් කඩලා අන්තිමේදී මිනිහාගේ පපුවම එල්ලට ගන්න හැකියාවක් හම්බ වෙනවා. අනේ පපුව විනාශ කරනත් එක්කම අනේ මෙටා හියුමන් පවා මැරෙනවා. ඉතින් මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා අපේ බ්‍රයිට් හා නීනා කියන දෙන්න රෙඩ් ලයිට් ඒරියාවෙන් එළියට යන විදිය පෙන්නනවා. ඒකත් එක්කම වීසන් මොකක්ද කරන්නේ? අනේ වුල්ෆ් රන්චුවත් එක්ක සෙල්ලම් කරලා එතන ඉඳන් ඉන්න විදිහ පෙන්නනවා. එහෙම නිදාගෙන ඉන්නකොටම එයාට හීනයක් එන විදිහ බලා ගන්න පුළුවන්. එයා කලින් ළමෙක්ව බේරුවානේ. අනේ ගෑනු ළමයා වගේම තමයි ප්‍රින්සස්වත් එයා දකින්නේ. ඉතින් ඒ ගෑනු ළමයා තමයි ප්‍රින්සස් කියලා හිතාගෙන වීසල් මොකද්ද කරන්නේ? මාලිගාවට යන විදිහ පෙන්නනවා. ඒ කියන්නේ අතරතුරම පොස්ෆරස් සිටුපන්නේ ගෙදර පල්ලේ සත්‍යයක් යන විදිහ පෙන්නනවා. ඉතින් අපේ ගෙදරට කවුද ආවේ කියලා අනේ පුංචි ගෑනු ළමයාගේ දෙමෝපියෝ ගෙදරට හොරු පැන්නද කියලා දුවගෙන එළියට එනවත් එක්කම එතන අපේ පොස්ෆරස් ඒ ගෑනු ළමයාත් එක්ක සෙල්ලම් කරන විදිය තමයි පෙන්නන්නේ. අනේ දෙමෝපියන්ගෙන් පොස්ෆරස් අහන මාලිගාවට යන තැන දන්නවද කියලා. ඉතින් ඒ කට්ටියත් දකුණු පැත්තෙන් යන්න කියලා කියනවත් එක්කම පොස්ෆරස් පවා ප්‍රින්සස්ව මරන්න ඕනයි කියලා මාලිගාවට යන විදිහ පෙන්නනවා. ඒකත් එක්කම වික්ටර් මොකද්ද කරන්නේ? ඇමරිකාවල ඉඳන් පාකිස්තාන වලට එන්න හැකියාවක් හම්බ වෙනවා. මගේ ලව් එක හොයාගෙන මම යනවයි කියලා වික්ටර් කියනවත් එක්කම පොස්ෆරස් කියන්නේ මාලිගාවට. ඉතින් එහෙම යනකොටම වීසල් පා මගදී හම්බ වෙනවා. වීසල් විතරක් නෙවෙයි බ්‍රයිට් හා නීනා කියන දෙන්නත් මෙතනදී මීට් වෙන විදිහ පෙන්නනත් එක්කම මේ හතර දෙනා ප්‍රින්සස්ව මරන්න ඕනයි කියලා මාලිගාවට යන විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට තමයි අපේ බ්‍රයිට් පවා කියන්නේ දැම්මම මෙන්න මේ ප්‍රින්සස්ව මරමු කියලා ගන්න එක ලෝඩ් කරනවත් එක්කම මෙන්න මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. අත් මෙච්චර කාලයක් මම වීඩියෝ එක දිගට ගේන්න හැකියාවක් හම්බුණා. සතියකට වීඩියෝස් 3-4ක් විතර මට ගෙනාවා. මම මේ අවුරුද්දෙන් හිතාගත්තා මම සීරීස් වලට වඩා ෆිල්ම්ස් පැත්තෙන් ගේන එක හොඳයි කියලා. මම සීරීස් අඩු කරන්න තමයි ඉන්නේ. ඕගොල්ලෝ ෆිල්ම්ස් බලන්න පුළුවන් වෙනවා වගේම තවත් ගොඩක් ඉන්ෆර්මේෂනල් වීඩියෝස් මම ගේන්න අයිඩියා එකක් තියෙනවා. මොකද මම ගොඩක් වීඩියෝස් පෝස්ට් කරලා තියෙන්නේ. මම මේ වීඩියෝස් වල පාර්ට් 2 එක පම ගේන්න ඕන. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ වීඩියෝස් එච්චර ලොකුවට ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම වීඩියෝ දාන්න යන්නේ මේකෙදි කියන්නේ මම වීඩියෝ දානවා. සතියකට වීඩියෝ 2ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. කලින් වගේ වීඩියෝස් සතියකට වීඩියෝ 4ක් වගේ ගේන්න බෑ මට ඇත්තටම කිව්වනම්. මම මටත් පර්සනල් වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒවත් ඉවර කරන්න එපා කියලා ඉතින් YouTube subscribersලට කියන්නේ මම දැන් ඉඳන් සතියකට වීඩියෝස් දෙකයි මම ගේන්නේ. ඒ නිසා තවත් හොඳට මගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා. මොකද්ද මේ එපිසෝඩ් එක ගැන හිතුනේ කියන කමෙන්ට් කරන්න. වගේම ලයික් එකක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙමනම් bye guys.